එනවද මගෙත් එක්ක මගේ ජීවිතයට අම්බුන නියතමානීම ආදරමනීය හරිම කරුණාවන්ත පුද්ගලයෙක්ව හම්බෙන්න යන්න. එන්න මගෙත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයාලට පැහැදිලි වෙයි මම මේ කා ගැනද කියන්නේ කියලා. ඉතින් අපි අද යන්නේ ෆැමිලි එකම මගේ චූටි පැටියයි මගේ ලොකු දුවයි මමයි හස්බන්ඩ්ුයි තමයි අපි අද මේ ගමනේ යන්නේ. මේක කාලයක් ඉඳන් යන්න හිතන් ඉඳපු ප්ලෑන් කරපු ගමනක් තමයි අද අපි යන්න තීරණය කරා. පොඩක් හස්බන්ඩ් අල්ලගන්න අමාරුයි. එයා පොඩ එක්සෑම්ස් වැඩ, එයා පොඩ බිසි කාර්ය බහුල කෙනෙක්. ඉතින් අද යාට ෆ්‍රී ටයිම් එකක් තිබුණ නිසා අද අපි අපොයින්ට්මන්ට් එකක් දාගෙන මේ යනවා මගේ VOG ડોක්ටර්ව හම්බෙන්න. ඉතින් මම ડોක්ටර්ට පොඩි gift එකක් ගත්තා. ඔයාලට මම පෙන්නන්නම් ડોක්ටර්ට දෙන්න කලින්. මම හිතනවා මේ gift එක යාට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේක මෙමරි එකක් විදිහට පොඩි අපි මගේ පළවෙනි දුව ඩිලිවර් කරෙත් දෙවෙනි බබා ඩිලිවර් කරෙත් දෙකම මට නෝමල් ගන්න මට ශක්තියක් උනේ මේ මගේ VOG ડોක්ටර් සිරිසේන LAW ડોක්ටර් සිරිසේන. ඉතින් මට හිතෙනවා මේක එයාට මෙමරි එකක් වෙයි කියලා. ඉතින් මං හරි ආසාවෙන් හිටියා මේ වගේ ෆොටෝ එකක් හදලා දෙන්න. ඒ වගේම චූටි gift එකක් ගත්තා ડોක්ටර්ට. මම හිතනවා ඒකත් එයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද අපි ප්‍රයෝජනවත් දෙයක් නේ දෙන්න ඕනේ. ඉතින් මට හිතෙනවා මේක නම් හස්බන්ඩ් තමයි සිලෙක්ට් කරේ. ඔයාලට මම පෙන්නන්නම් අන්න ඔය දැන් ඔය gift එක. ඉතින් හස්බන්ඩ් තමයි සිලෙක්ට් කරේ. මට හිතෙනවා මේ gift එකත් ડોක්ටර්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මම මේ ડોක්ටර් ගැනත් විස්තර පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් හරි ආසාවෙන් යන ගමනක් මම මේක පුතා ඉපදුනේ ගමන් මාසෙන් වගේ යන්න හිටපු ගමනක්. අපේ කාර්ය බහුලත්වයත් එක්ක පොඩ්ඩක් අපිට ડોක්ටර් චුටක් ලංකාවේ හිටියේ නැහැ. ඉතින් ඒ නිසා ડોක්ටර්ගේ ටයිම් එකත් බැලන්ස් කරලා අපේ ටයිමුත් බැලන්ස් කරගෙන තමයි යන්න අද ඩේට් එකක් දාගත්තේ. ඉතින් දැන් මගේ බබාට මාස 6ක් වෙනවා. ඉතින් දැන් තමයි ડોක්ටර් මට හම්බෙන්නේ යන්න අවස්ථාවක් හම්බුනේ. හැබැයි අපේ දුව ඉපදිලා නම් මම සති දෙකෙන් විතර බබාව එක්කගෙන ගියා ડોක්ටර්ට පෙන්නන්න. මට මියාව එක්කගෙන යන්න පොඩ්ඩක් හම්බුනේ නැහැ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න. ගොඩක් ලස්සන තැන් තියෙනවා ડોක්ටර්ත් එක්ක කතා කරන දේවල් මම ඉස්සරහට මේ වීඩියෝ ක්ලිප් එකේ දාන්නම්. ඔන්න අපේ චූටි පැටියා. මෙන්න මෙයාට ඉතින් යන දැන මෙන්න මේ බව්වා ඕනේ. මේක මගේ බව්වා. නමුත් එයාට ඒක ඕනේ. එයා හරි කැමති ඒ බව්වට. ඉතින් යන දැන එයාට ඒක දීලා තියෙනවා. බව්වව දුන්නම ඉතින් එයා යත් එක පොඩ්ඩක් සෙල්ලම් කර ඉන්නවා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඔයාලට ගත්තේ මගේ දුවයි හස්බන්ඩ්ුයි දෙන්නම පොඩ්ඩක් එළියට ගියා. ડોක්ටරේ කේක් එකක් අරන් එන්න කියලා මං කිව්වා. කේක් එකකුයි පොඩක් පොඩි එක්කෙනාට ෂූස් දෙකක් ගන්න ඕනේ වෙලා තියෙනවා දුවට. ඉතින් ඒකත් බලලා එන්නම් කියලා එහෙම මේක නම් අතන DSI එක තියෙනවා ඔයාලට පේනවනේ. DSI එකට ගියා. ඔන්න ඉතින් ආවා. එයාගේ මූණ චුට්ටක් අප්සෙට් වෙලා එයා බලපු ෂූස් දෙකේ සයිස් එක තිබිලා නැහැ. ඉතින් ඒක නිසා එයාට දුක හිතිලා පොඩ්ඩක් කෝල්හම් කර හිටියා. ඉස්සර දුව විතරක් ඉන්න කාලේ මම ඉස්සරහා තමයි ගියේ. මං කැමතිම නෑ පිටිපස්සේ යන්න. මොකද හරියට පාර පේන්නේ නැති නිසා මට ඕනේ පාර බල ඕපදූප ඔය යන්න. ඉතින් දැන් පුතා හම්බුනාට පස්සේ 3 දිනෙට ඉස්සරහා යන්න බැරි නිසා පිටිපස්සේ යනවා. ඉතින් මං හස්බන්ඩ්ට බැන මට ඉස්සරහට එන්න ඕනේ කියලා. ඉතින් එයා කියන ඉතින් මේ 3 දෙනාම ඉස්සරහා යනකොට අපහසු වෙන්නේ ඩ්‍රයිව් කරන්න. ඉතින් පාරේ අපි සැලකිල්ලෙන් යන්න ඕනේ. ඉතින් 3 දෙනාම ඉස්සරහින් යනකොට මේ අපේ දුව පොඩ්ඩක් දඟලනවා වැඩි. පේනවනේ ආ එක විදිහට ඉන්නේ නැහැ. දඟලනකොට ඉතින් ගියර් එකට මත වදිනවා කරනවා. එතකොට මේ ඇටෙන්ෂන් එක මේ හරියට ફોකස් කරන්න බැහැනේ අපේ හස්බන්ඩ් ඩ්‍රයිව් කරනකොට. ඉතින් ඒක ඩිස්ටර්බ් වෙන නිසා ඉතින් මම හිතුවා ඒක හරිය නෑනේ පිටිපස්සට එමු කියලා. ඔන්න අපි දැන් හොස්පිටල් එකට ආවා. මේ හොස්පිටල් එක නවලෝක හොස්පිටල් එක. ડોක්ටර් හැම හොස්පිටල් එකටම යනවා. විශේෂයෙන් මෙන්න මේ නවලෝක හොස්පිටල් එකට තමයි මම ආසම හොස්පිටල් එකක් තමයි නවලෝක හොස්පිටල් එක. ඔයාලා ආස හොස්පිටල් එක මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි ડોක්ටර්ත් එක්ක ෆෝන් එකකින් කතා කරගෙන තමයි ටයිම් වෙන් කරගෙන ආවේ. ડોක්ටර් කිව්වා මේ අපොයින්ට්මන්ට් එකක් කරන්න ඕනේ නැහැ. කෙලින්ම එන්න කියලා රූම් එකට. නමුත් ඒක හොඳ නෑනේ. හොස්පිටල් චාර්ජ් එකකුත් ඇඩ් වෙනවානේ. ඉතින් ඒ නිසා ඉතින් අපි හොස්පිටල් එකට මේ ඉතින් පේමන්ට් එක ගෙවලා ડોක්ටර් ෆී එකත් ගෙවලම තමයි ડોක්ටර් මීට් වෙන්න ගියේ.
ඉතින් පොඩ්ඩක් වෙලාවක් ඉන්න උනා ලොකු වෙලාවක් නෙමෙයි විනාඩි 5ක් 10ක් වගේ ඉන්නකොට ડોක්ටර් ආවා. ඉතින් ડોක්ටර්ත් එක්ක ඇතුලේ කතා බහ වුණ දේවල් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් බලන්න පුළුවන් ඔයාලට. ඉතින් අපි අපොයින්ට්මන්ට් එක මෙතනින් දැම්මා. ඒ අතරතුර ඔන්න අපේ දුවට ශ්‍රී ලංකාවේ යාළුවෙක් හම්බෙලා. පොඩ්ඩක් ඉතින් ශ්‍රී ලංකාවට කර හිටියා යත් එක්ක. ඉතින් මම ડોක්ටර් ගැන වැඩි විස්තර පැහැදිලි කිරීමක් වෙනම වීඩියෝ එකකින් ගේන්න මට ડોක්ටර්ව හම්බුනේ කොහමද? එයා මොන හොස්පිටල් වලද ඉන්නේ? ඉතින් ඒ හැමදේම පැහැදිලි කිරීමක් කරන්න මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ડોක්ටර් ගැන. ඉතින් අද අපි දැන් බලමු ડોක්ටර්ව මීට් වුණාට පස්සේ යත් එක කතා කරපු දේවල්. ඔයාලට දැන් ડોක්ටර්ව බලා ගන්නත් පුළුවන් මෙතනදී. ඉතින් මම හරියම ආස තැනක් තමයි මෙන්න මෙතන මේ ඒරියා එක. මේ හරිය ගොඩක් මම හිතන්නේ ප්‍රෙග්නන්ට් කට්ටිය ඒ වගේ පොඩක් ඔය වගේ ප්‍රශ්න නම් මනම් ගැටලු ප්‍රෙග්නන්සි කට්ටිය ඉන්න ඒරියා එක තමයි. මේ හරි මාරම කාම්. මගේ දුව ඉපදෙන්න ඉන්නකොටත් මම මේ ලයින් එකටමයි ආවේ. පුතා ඉපදෙන්න ඉන්නකොටත් මේ ලයින් එකේමයි හිටියේ. මේ 103 කියන රූම් එකේ තමයි අපේ ડોක්ටර් හිටියේ. ඉතින් හරිම නිදහස්, හරිම කාම්, ඒ වගේ මාර ක්ලීන් හොස්පිටල් එකක් තමයි මේක. ඉතින් ඔන්න ડોක්ටර් ආවා. අපි දැන් ඇතුළට ගියා. බලමු ඇතුළේ වෙන දේවල් චුට්ටක්. Vàng gì vậy? Vàng. Ya te ginauna. Ada. Kata kan ni kan? Laki. Anaknya? Ka, laki ka. Betul tak? Ya ana. Arba. Đang masa hai. Hai. Oh, ayah me ලබන මාසේ 3ට. බිසි ડોක්ටර් මෙයාව අල්ලන්නම බෑ. මෙයාව අල්ල ගන්න බෑ බිසි. ස්ටඩි. ඉතින් ඇතුලේ වීඩියෝ කරන දේවල් මම ලොකුවට කරේ නැහැ. මොකද අපි කතා බහක් පොඩක් කතා කරන්න අවශ්‍ය නිසා ෆෝන් එක මදික් කරගෙන ඉන්න බැරි නිසා පොඩ්ඩයි මම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ. ඉතින් අපි පැයක් විතර ડોක්ටර්ත් එක්ක කතා කරගෙන ඉඳලා චුටක් වෙලා ඉඳලා ඔන්න පොඩි දෙන්නත් එක්කත් එයා ආසාවෙන් හිටියා. ඉඳලා කරලා ඉතින් අපි එතනින් පිටත් වුණා. ඉතින් ડોක්ටර් සිරිසේන කියන්නේ LAW ડોක්ටර් සිරිසේන කියන්නේ හරිම නියතමානී පුද්ගලයෙක්. මගේ ජීවිතේ මට හම්බුණ මාරම අහිංසක නියතමානී ආදරණීය පුද්ගලයෙක්. ඉතින් මගේ ડોක්ටර් ඩිලිවර් එකේදී ගත්ත වීඩියෝ එකක් වයිරල් වෙලා තිබුණා. 1 මිලියන් බලලා තිබුණා. ඒකට ගොඩක් කමෙන්ට්ස් වැටලා තිබුණා. ડોක්ටර්ගෙන් ඩිලිවර් කරගත්ත කට්ටිය සාමාන්‍යයෙන් ડોක්ටර් නෝමල් ඩිලිවර් විතරයි කරන්නේ. එයා සීසරින් කරන්නේ නැහැ. නෝමල් ඩිලිවර් කරන කට්ටිය තමයි ගොඩක් වෙලාවට ડોක්ටර් ළඟට යන්නේ. ඉතින් ડોක්ටර්ගෙන් ඩිලිවර් කරගත්ත කට්ටිය දන්නවා ડોක්ටර් කවුද කියලා. ඉතින් ડોක්ටර්ව අඳුරනවා නම් ඔයාලත් අනිවාර්යෙන් පල්ලෑයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ડોක්ටර්ව හම්බෙලා එතන කතා බහ කරලා ඉවරලා අපේ කාර් පාකින් එකට ආවා. කාර් එක තිබුණ තැනට දැන් නම් කට්ටියට හොඳටම බඩගිනි. පොඩි එකනා බඩගිනි කී ඉන්න ගමන් ඉන්නේ. දැන් අපි ඊළඟට යනවා කෑම කන්න. අපි එතනදී හම්බෙමු. Let's go. ඔන්න අපි කෑම කන්න ආවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මට ආසාවක් ආවා මේ බිරියානි කන්න මෙයාලගේ. ඉතින් ආසාවක් ආවා ඕන්න එතනට ආවා අපි කෑම කන්න. ඔන්න දැන් බලන්න අපේ දුවගේ කෝලම්. අපි දැන් කෑම ඕඩර් කරලා කෑම එනකම් බලන් ඉන්නවා. ඔන්න මෙයාගේ කෝලම් ටික ටිකක් බලන්න. ඩාන්ස් එකක් දාන බලන්න දැන් අපේ පැටියා මෙයා මාර ෆනි. මෙයා පොඩ්ඩක්වත් ලැජ්ජ නෑ, බය නෑ, මාරම ෆනි. කොහෙ ගියත් එයා එයාගේ ආතල් එකේ ඉන්නවා. ඉතින් බලන්නකො චුට්ටක් ඔයාලා වීඩියෝ එක. Apa malu tidak no?
हाँ ना हम वाला देना ओ मम ने मम बिवे ओ ऐ कोपर दाल बोल ना මගේ හිනාව ගැන නම් ඔයාලා එච්චර හිතන්න එපා. මට වීඩියෝ එකේදී මේ මීටර උනේ මගේ හිනාව කැත බලන්න කියලා. ඔන්න ඉතින් දැන් කෑම ආවා. ඉතින් දැන් කන්න තමයි දෙන්නේ. ඔන්න ඉතින් අපෙන් කෑවා කොහොම හරි කට්ටියම. ඒ වගේම මාරම ටයර්ඩ්. ඉතින් උදේ ගිය ගමන දැන් වෙලාව අපි මේ ලන්ච් එක ගන්නකොට මම හිතන්නේ 4ට 5ට විතර ඇති. 4ට 5ට විතර ඇති. ඉතින් දැන් කාලා කෙලින්ම ඉතින් ගෙදර බලා තමයි පිටත් වෙන්න හදන්නේ. රසයි මෙයාලගේ කෑම. ඔයාලා කාලා තියනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් 아무තු ඉන්දියන් ටේස්ට් එකක් තියෙන්නේ. මම ආසයි මීට කනුත් මෙයාලගෙන් කෑම කාලා තියෙනවා. ඉතින් රසයි. ඉතින් ආසයි. ඔන්න අපි දැන් කෑම කාලා ඉවර එකක් කනවද නැද්ද කීකේ මම මේ කල්පනා කරගෙන ඉන්නේ. මට ඒ බිරියානි එකත් කන්න බැරි වුණා. මං භාගයයි කෑවේ. මේ කන්නම් කියලා ගත්තා ඔක්කොම ඒ උනාට කා ගන්න බෑ. මට ටිකක් කනකොට නිකන් මත් වෙනවා වගේ. ඊට පස්සේ ඉතින් මම ඩෙසර්ට් ඕඩර් කරෙත් නැහැ. ඩෙසර්ට් කෑවෙත් නැහැ. මෙන්න මේ මගේ පෙප්සි එකත් ඉතුරු වුණා. මම ඒක අරගෙන ආව කාර් එකේ හස්බන්ඩ්ට ඕරෙන්. ඔයාලගේ හස්බන්ඩ්ලත් මේ බනිනවද වාහනේ කෑම කන්න එපා කියලා. එහෙම හස්බන්ඩ්ලා ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එළියේ හොඳටම වැස්ස සීතලයිත් එක්ක. ඉතින් අපේ ගමන මෙතනින් ඉවරයි. වැස්ස බලාගෙන ඉතින් ගෙදර ගියා. තව ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.